පාලන මැතිවරණයේදී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට කිසිවෙකුටත් තනි බලයක් නොලැබී ඇති බවත් දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ සහයෝගය ලංකා කම්කරු කොංග්‍රසයට හෝ ජාතික ජනබලවේගයට ලබා දෙන්නේද යන්න පිළිබඳව හෙට දින ප්‍රකාශයට පත් කරන බව දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායක නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පළනි දිගම්බරන් මහතා පැවසීය. පළනි දිගම්බරන් මහතා ඒ බැව් කියා සිටියේ ඔහු නායකත්වයේ දරන කම්කරු ජාතික පෙරමුණ සහ කම්කරු ජාතික සංගමයේ විධායක සභා රැස්වීම අද දින හැටන් පෞද්ගලික උත්සව ශාලාවක රැස්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පළනි දිගම්බරන් මහතා කියා සිටියේ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් කිසිදු දේශපාලන පක්ෂයක් සමග තවමත් සාකච්ඡා කර නොමැති බවයි. පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ කිහිපයකම තම සන්ධානයට සාකච්ඡා කිරීමට ආරාධනා ලැබී තිබුණත් එම දේශපාලන පක්ෂ කිසිවෙකුටත් තමන් සාකච්ඡා නොකළ බවත් තමන් දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ ඇතැම් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සහයෝගය නොදක්වා විපක්ෂයේ සිටීමට අදහසක් ඇති බවද පළනි දිගම්බරන් මහතා පැවසීය.